හායි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අදත් කොණ්ඩේ දික් කරගන්න ආස ඔයාලට මම කොණ්ඩේ දික් කරගන්න පාවිච්චි කරන හෙයා ට්‍රීට්මන්ට් එකක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මේක 100% ස්වභාවික සත්කාරයක් වගේම මම මේක හදන්න පාවිච්චි කරන හැම දෙයක්ම වගේ ජෙල් ගතියට තියෙන හින්දා මම මේකට ජෙල් හෙයා මාස්ක් එක කියලා නමකුත් දාලා තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මගේ ජෙල් හෙයා මාස්ක් එක හදාගන්න මම මොනවද පාවිච්චි කරන්න කියලා. මුලින්ම තියෙනවා පෙනෙල කොළ. මේ පෙනෙල කොළ අපි කැඳ හදන්නත් පාවිච්චි කරනවා. ඊළඟට තියෙනවා වෙරළු කොළ. වෙරළු කොළ වලට අමතරව තව තියෙනවා වදමල් කොළ. මම පොකුරු වදමල් වල කොළ තමයි මේකට පාවිච්චි කරන්නේ. ඊළඟට පොඩි කෝමාරිකා අයිත්තක් අරන් තියෙනවා. තව මම වදමල් ටිකකුත් අරන් තියෙනවා. ඔයාලට මීට වඩා වදමල් ගන්න පුළුවන් නම් අරගන්න. මේ දේවල් ටික මුලින්ම හොඳට සෝදලා කෝමාරිකා අයිත්ත නැතුව වෙරළු කොළයි, පෙනල කොළයි, වදමල් කොළයි, වදමල් දෙකයි බ්ලෙන්ඩර් එකට දාගන්න. දැන් මේ ටික බ්ලෙන්ඩ් වෙන්න ඕන කරන වතුර දාගන්න ඕනේ අපි. වතුර දාගන්නකොට පුළුවන් තරම් අඩුවෙන් දාගන්න ඕනේ. මම මේ ටිකට බ්ලෙන්ඩ් වෙන්න වතුර දාගන්න මේ වගේ අපි තේ බොන්න ගන්න පීරිසි හඬු කෝප්පෙන් එකක් වගේ පොඩි ප්‍රමාණයක් වතුර ටික දාලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ අපි. ඉතින් මම මේකට තාම කෝමාරිකා දාලා නැහැ. කෝමාරිකා අයිත්ත ඔයාලා කපා ගන්නකොට කපාගත්තට පස්සේ ඒකේ කහ පාට දියරයක් වගේ එනවා. ඒක අයින් වෙනකම් පොඩ්ඩක් පැය භාගයක් විතර වගේ පැත්තක තියලා තමයි මේ කෝමාරිකා දාගන්න ඕනේ. විනාඩි 2ක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගත්තාම මේ වගේ තමයි මගේ හෙයා මාස්ක් එක තියෙන්නේ. දැන් මම මේක හොඳ රෙදි කෑල්ලකට දාලා හොඳට පෙරාගෙන ජෙල් එක අයින් කරගන්නවා. ඉතින් මේක වතුර ගතියට නෙමෙයි තියෙන්නේ. මේක ජෙල් එකක් වගේ අර සෙවල ගතියට වගේ තමයි තියෙන්නේ. වෙරළු කොළ හැම දාලා තියෙන නිසා ගොඩක් සෙවල ගතියට තියෙන වලට පේනවා ඇති මේක පෙරා ගන්න ටිකක් අමාරුයි. ගොඩක් හොඳට තද කරලා මේ විදිහට රෙදි කෑල්ලෙන් පෙරලා මේක අරගන්න. ඉතින් මම මේ වැඩ ටික ඔක්කොම කරගන්න කලින් කෝමාරිකා අයිත්ත සුද්ධ කරලා ඒකේ ජෙල් එක අරගෙන වෙනම තියාගත්තා. මේක පෙරලා ඉවර වෙලා තමයි මම කෝමාරිකා ජෙල් ටික එකට දාගන්නේ. කෝමාරිකා එකත් කොළයකටම දාලා බ්ලෙන්ඩ් කරන්න ගියොත් කෝමාරිකා එකේ තියෙන අර සෙවල ගතිය නැතුව ඒක අර වතුර එකක් වගේ මේ ගතියට තමයි එන්නේ. ඒක නිසා තමයි මම කෝමාරිකා එක වෙනම මේකට පස්සේ දාගන්නේ. ඉතින් කෝමාරිකා ජෙල් ටිකක් දාලා මේක හොඳට කලවම් කරලා අපිට තියෙන්නේ ඔළුවේ ගා ගන්න තමයි. මේකට වෙරළු කොළ දාලා තියෙන නිසා කොණ්ඩේ කළු ගතිය ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ කොණ්ඩේ තඹ ගතියට වගේ තියෙනවා නම් කොණ්ඩේ කළු කරගන්න හොඳම දෙයක් තමයි මේ වෙරළු කොළ කියලා කියන්නේ. කොණ්ඩේ කළු කරනවා කියන්නේ අර සුදු කෙස් කළු කරනවා කියන එක නෙමෙයි. අව පාටට වගේ තියෙන කොණ්ඩ මේ වගේ මගේ වගේ ලස්සන කළු පාටකට හරවා ගන්න මේ විරළු කොළ වලට හැකියාව තියෙනවා. ඉතින් මේකට ඔයාලගේ කොණ්ඩේ දික් කරගන්න වගේම කොණ්ඩේ අර පිදුරු ගොඩක් වගේ අවුල් වෙලා වගේ ගැට ගැහෙනවා නම් ඉක්මනට ඒ වගේ තත්ත්ව මග අරව ගන්නත් මේකෙන් ඔයාලට පුළුවන්. නාන්න පැයකට වගේ කලින් ඔලුවට මේක දාලා සම්පූර්ණ කෙස් ගස් වලටයි හිස් කබලටයි සම්පූර්ණයෙන්ම දාලා පැයක් විතර වගේ ඔලුවේ මේක තියලා ඔයාලට සෝදලා ඉවත් කරන්න පුළුවන්. ගොඩක්ම හොඳයි මේක ගාලා වතුරෙන් විතරක් සෝදලා අයින් කරනවා නම් ෂැම්පු දාන්නේ නැතුව. කන්ඩිෂනර් දැම්මට ප්‍රශ්නයක් නැහැ. ෂැම්පු දාන්නම ඕනෙමයි කියලා හිතෙනවා නම් ෂැම්පු තේ හැන්දක් වගේ අරගෙන වතුර කෝප භාගයකට වගේ ෂැම්පු ටික කලවම් කරලා වතුරත් එක්කම ඔයාලට ගාලා සෝදලා අයින් කරන්න පුළුවන්. ඉතින් කොණ්ඩේ දික් කරගන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම කොණ්ඩේට මේ වගේ සත්කාර කරන්නම ඕනේ. ඉතින් ඒකට මගේ මේ වීඩියෝස් ඔයාලට වැදගත් ඇති කියලා මම හිතනවා. ඉතින් ඊළඟට අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඔයාලා බලන්න මම ඉක්මනටම එනවා. එතකල් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි.